समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सद्गमुक्तदम् धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से एवं दीघरत्तं वो भिक्खवे दुःखं पच्चमभूतं तिब्बं पच्चमभूतं व्यसनं पच्चमभूतं कटसिवर्तिता यावच्चिदं भिक्खवे अलमेव सब्बसंकारेषु निब्बिन्दितुम् अलं विरच्चितुम् अलम विमुच्चितुन्ति अतिपूजनीय गौरवनीय श्रीलंका यारस्थाने नायक स्वामी वහන්සේ प्रधान महा संघरत्न अवसरයි श्रद्धा बुद्धि संपन्न सत्पुरुष हिंदवानी ඔබ හැමදෙනාම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කිරීමට මේ සවිය සංවිධානයේ සමාජිකාවන් වශයෙන් විහාරස්ථානයේ කඨින චීවර පූජා පින්කමේ දායකත්වයේ දරමින් කටයුතු කරන බව නායක ස්වාමීන් වහන්සේ සිහිපත් කළා. මහාචාර්ය චන්දන ජයරත්න මැතිතුමන් ප්‍රදාන ඔබ හැමදෙනාම මේ සූදානම ඒ කඨින චීවර පූජා පින්කමට පූර්වගාමීව සිදු කරනු ලබන ධර්මදේශනා පින්කම් මාලාවේ අද දිනයට නියමිත ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා අලමේව සබ්බ සංකාරේසු නිබ්බින්දිතුම් අලං විරච්චිතුම් අලං විමුච්චිතුම් කියලා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ සංස්කාර ධර්මයන්හි ඒකාන්ත වශයෙන්ම කලකිරෙන්න කියලා. සංස්කාර ධර්මයන්හි නොඇලෙන්න කියලා. සංස්කාර ධර්මයන් අත්හරින්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංස්කාර ධර්මයන්හි කලකිරෙන්න, සංස්කාර ධර්මයන්හි නොඇලෙන්න, සංස්කාර ධර්මයන් අත්හරින්න කියලා. ඇයි මේ සංස්කාර ධර්මයන් අත්හල යුත්තේ කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එවං දීඝරත්තං වූ භික්ඛවේ දුක්ඛං පච්චන භූතං තිබ්බං පච්චන භූතං व्यसनं පච්චන භූතං. අපි මේ සංස්කාර ධර්මයන් අත් නොහල නිසා
අති දීර්ඝ කාලයක් තිස්සේ අනේක විද දුක් විඳලා තියෙනවා. අනේක විද හිංසාවන්ට ලක් වෙලා තියෙනවා. අනේක විද ව්‍යසනයන්ට ලක් වෙලා තිබෙනවා. අපි මේ සිද්ධ කරන්නේ කුමක්ද? සිද්ධ කරලා තියෙන්නේ කුමක්ද? කටසිවට්ටිතා මේ මහා පොළව උස් භූමියක් බවට පත් කරලා තියෙනවා. අපි තමයි මේ මහා පොළව මේ විදිහට උස් භූමියක් බවට පත් කරලා තියෙන්නේ. ඒක අපිට පැහැදිලි. අපට අතීතේ හොයන්න නම් අපි මොකද කරන්න ඕන? පොළව යකට යන්න ඕන. පොළව කනිනකොට අපට අපේ අතීතය හමු වෙනවා. එමනම් මෙන්න මේ කාරණය මේ පණිවිඩයේ දහම් පණිවිඩයේ ඇසුරු කරගෙනයි අද දවසේ ඔබට මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සියලු සංස්කාර ධර්මයන් අත්හරින්න කියලා. සංස්කාර ධර්මයන් අත්හරින්න නම් සංස්කාර ධර්මයන්හි නොඇලී ඉන්නට ඕන. සංස්කාර ධර්මයන්හි නොඇලෙන්න නම් සංස්කාර ධර්මයන්හි කලකිරෙන්නට ඕන. සංස්කාර ධර්මයන් කලකිරෙන්න නම් සංස්කාර ධර්මයන් පිළිබඳව අවබෝධයක් වැටහීමක් ඇති කරගන්නට ඕන. සංස්කාර ධර්මයන් අවබෝධයක් ඇති කරගන්න නම් අපි ධර්මය ශ්‍රවණය කරන්නට ඕන. අපි බණ අහන්න ඕන. වෙන යමක් සඳහා නෙමෙයි පිටපත්නි. මේ අනන්ත දුකට, හිංසාවට, ව්‍යසනයට ලක් වෙමින් මේ ගත කරන ජීවිතයෙන් මිදෙන්නට තමයි අවශ්‍ය කරන්නේ. ඉතින් මේ දේශනාවට ප්‍රවේශයක් වශයෙන් මම ඔබෙන් දැනගන්න කැමතියි ඔබ ඉන්නේ කොහෙද කියලා. මට ධර්මානුකූල උත්තරයක් දෙන්න බලන්න ඉන්නේ කොහෙද කියලා. කොහෙද ඉන්නේ? කොහෙද? තාවකාලිකව සදාගත්ත ඊන මාර්ගයක් තිබුණා. ඔව්, ඒක මොකක් කියලා හඳුන්වන්න. කොහෙද අපි ඉන්නේ? සසරේ. සසරේ. කොහෙද ඉන්නේ? සසරේ. සසරේ. ඔව්, අපි හැමදෙනාම ඉන්නේ සසරේම නැත්නම් සංසාරේ. ඒකට සංසාරේ කියලා කියන්නේ මොකක්ද? සංසාරේ කියන්නේ මොකක්ද? සංසාරේ අපි යන ගමනේ නැවතුම් පොළක් විදියට ඉපදෙමින් මැරෙමින් යන ගමන. පුනං ජායති නියතිච. නැවත නැවත උපදිනවා, නැවත නැවත මිය යනවා. ඒ සංසාරේ ස්වභාවය. ඒක තමයි සංසාරේ ස්වභාවය, සංසාරේ ඇති. ඒතර නැවත නැවත උපදින්න නම් උපදින්නට තැනක් තියෙන්න ඕනේ. දැන් මේ ඉපදිලා ඉන්නේ මොන ලෝකෙද? මනුෂ්‍ය ලෝකෙ. මේ ඉන්නේ මනුෂ්‍ය ලෝකෙ. ඊළඟට යන්න කැමති කොහෙද? දිව්‍ය ලෝකෙ. දිව්‍ය ලෝක කීයක් තියෙනවද? දිව්‍ය ලෝක කීයක්? දිව්‍ය ලෝක යන්න කැමති නම් දැනගන්න ඕනේ. දිව්‍ය ලෝක කීයද? දිව්‍ය ලෝක 6ක් තියෙනවා. දිව්‍ය ලෝක යන්න කැමති නම් දිව්‍ය ලෝක 6ක් තියෙනවා. 6න් එකක් තෝරගන්නටත් ඕන. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. ඒ වගේම තියෙනවා කිසි කෙනෙක් යන්න අකමැති වුණත් බොහෝ දෙනා යන ලෝක. එන්න. සතරහපාර. තර මනුෂ්‍ය ලෝකයයි දිව්‍ය ලෝක 6යි සතර අපායයි. මෙතන ලෝක කීයක් තියෙනවද? ඔක්කොම
11. මේ ලෝක 11ම අයිති වෙන්නේ කාම භවයට. කාම භවයටයි. ඒතර මේ ලෝක 11 තියෙනවා කාම සුගති සහ කාම දුක්ඛති කියලා. අපි ඉන්න මේ මනුෂ්‍ය ලෝකයක් ඊළඟට යන්න කැමති දිව්‍ය ලෝක අය මේ ලෝක 7 හඳුන්වන්නේ කාම සුගති කියලා. ඒ සුගති කියලා කියන්නේ සුගති කියන්නේ සැප සම්පත්. ඔව් ගති කියලා කියන්නේ ගතිය. ඔය ගතිය කියන එක ඔබේ ජීවිතයේ හොයනවා නේද? නැත්ද? යමක් කරලා කියනවා ඒක කිසි ගතියක් නැහැ කියලා කියනවා නේ. එහෙම කියනවා. බණක් ඇහුවත් සමහර විට කියනවා ඒ බණේ කිසි ගතියක් නැහැ. එහෙමත් කියන වෙලාවට කියනවා. අදත් කියයි සමහර විට. මොකද්ද ඒතකොට ගතිය කියන්නේ? ස්වභාවය. ස්වභාවය. අපි කියන්නේ හැටි කියලා. ඒකේ හැටි. එතන හැටි. ඒ කියන්නේ ඒ ගතියේ ඒ පැවැත්මේ ස්වභාවය. පැවැත්මේ ස්වභාවය මොකද්ද? සුගති. ඒ කියන්නේ සැප තියෙනවා, වින්දන තියෙනවා, ආස්වාද තියෙනවා. මේ සැප වින්දන ආස්වාද නැවත නැවත විඳීමේ කැමැත්තකුත් තියෙනවා. ඒසා පින් කරලා ප්‍රාර්ථනා කරනවා දෙව් මිනිස් සැප ලැබෙන්න. සතර පාය කියලා කියන්නේ දුක. ඒ කියන්නේ ඉපදුණු මොහොතේ ඉඳලා අනේක විද දුක් විඳින්නට තියෙනවා. එහෙමනම් ඔන්න මේ ලෝකේ 11 කාම භවය. කාම භවයේ ඉක්මවාගෙන ගිය තැන තියෙනවා රූප භවය. රූප භවයටයි ලෝක 16ක් තියෙනවා. බ්‍රහ්ම පාරිසච්ඡවල ඉඳලා අකනිට්ඨක කියන බ්‍රහ්ම ලෝකයේ දක්වා ලෝක 16ක් තියෙනවා. ඒ රූප භවය. රූප භවයේ ඉක්මවාගෙන ගිය තැන තියෙනවා අරූප භවය. අරූප භවයටයි ලෝක 4ක් තියෙනවා. ඔය ආකාසානං ඡායතනය ඇතුළු කොට ලෝක 4ක් තියෙනවා. මේ විදියට අපට නැවත උපදින්න පුළුවන් භවත්‍රයක් තියෙනවා, භව 3ක් තියෙනවා. කාම, රූප, අරූප. ඒතර කාම භවයටයි ලෝක 11යි, රූප භවයටයි ලෝක 16යි, අරූප භවයටයි ලෝක 4යි. මේ ඔක්කොම එකතු වුණාම ලෝක 31යි. ඔබ කියනවා 31 ඵලයක් කියලා කියන්නේ. එහෙනම් අපට නැවත උපදින්න පුළුවන් ලෝක තියෙනවා 31ක්. මේ ලෝක 31කින් ලෝක 5ක් තියෙනවා අපි තවම ඉපදුනේ නැති. ඒවා සුද්ධාවාස, බ්‍රහ්ම ලෝක, අවීහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට්. මේ ලෝකවල උපදින්නේ කවුද? අනාගාමී වුණු අය. අනාගාමී කියන්නේ න ආගාමි, නැවත එන්නේ නැහැ. කොහාටද එන්නේ නැත්තේ? මේ අපි ඉන්න කාම භවයට. එහෙනම් දැන් අපි ඇවිල්ලානේ ඉන්නේ. එහෙනම් අපි ගිහිල්ලා නැහැ. ඒතකොට පින්වත්නි මේ ඉතිරි ලෝක 26ෙම අපි අනන්ත අප්‍රමාණ වාර ගණනක් ඉපදිලා ඉඳලා තියෙනවා. ඒක මෙතකයි කියලා සීමාවක් නැහැ. ඔකට මේ කිසියම් ලෝකයක උත්පත්තිය ලැබලා ජීවිතය පවත්වගෙන ගිහිල්ලා මිය ගිහිල්ලා නැවත උපදිනවා නම් මේ ක්‍රියාවලිය නැවත නැවත සිද්ධ වෙනවා නම් අන්න ඒකට කියනවා මොකක් කියලාද? සංසාරය කියලා. එහෙනම් සංසාරය කියලා කියන්නේ මොකක්ද?
අපේ පැවැත්ම පවතින්න පුළුවන් තැන් තමයි අර අපි කිව්වේ මේ ලෝක. එතකොට මේ පැවැත්මට තමයි සංසාරය කියලා කියන්නේ. ඒක අකණ්ඩ ක්‍රියාවලියක් වශයෙන් අර පුනං ජායති නියති. නැවත නැවත සිද්ධ වෙනවා නම් මේ ක්‍රියාවලියට තමයි සංසාරය කියන්නේ. එහෙනම් සංසාරය කියලා කියන්නේ මොකද්ද? පැවැත්ම. කාගේ පැවැත්මද? ඔව් තමන්ගේ පැවැත්ම. ඔබ පවතිනවා නම් අකණ්ඩ ක්‍රියාවලියක් නම් ඒක සංසාරය. එහෙනම් අපි සංසාරේ ඉන්නවා කියලා කියන්නේ. එතකොට මේ පැවැත්ම සංසාරය නම් මේ පැවැත්මේ නැවැත්ම මොකද්ද? නිවන. එතකොට අපේ උත්සාහය මොකටද? මේ පැවැත්ම නැවැත්මක් කරගන්න. මේ පැවැත්ම නැවැත්මක් කරගන්න තමයි අපේ උත්සාහය. මේ පැවැත්ම නතර කරන්නයි අපි උත්සාහ කරන්නේ. එහෙනම් මේක තමයි සංසාරය. දැන් ඉන්නේ ඔක්කොම සංසාරේනේ. සංසාරේ. සංසාරේ ස්වභාවය මොකක්ද? දුක්ඛද සැපද? සංසාරේ දුක්ඛ සැප දෙකම තියෙනවා. සංසාරේ දුක්ඛද සැපද? දුක්ඛ. හැමෝටම දුකද? දුක්ඛ. මොන වෙලාවටද දුක? මොන වෙලාවටද දුක? ඉපදීම දුකයි. ඉපදීම දුක්ඛයි. ඉපදීම කියන්නේ මොකක්ද? මොන ඉපදීමද? නීතලේ. ඒ කියන්නේ මව් කුසෙන් පිහිවීමද? ජීවත් වීම. ඉපදීම කියලා කිව්වම ඉතින් අපි මේ සලකන්නේ මව් කුසෙන් පිහිවීම කියලායි. ඉපදීම කියන්නේ දුක කියන එක අපි ලඝු කරලා තියෙනවා. හැබැයි ඉපදීම කියන එක අපි මේ ඇසත් උපදිනවා, කනත් උපදිනවා, නාසයත් උපදිනවා. ඒවා දැනගෙන තියනවා නේ මොකක්ද? එතකොට හොඳ ඉපදීම දුකයි. මොනවාද දුක්? සංසාරේ දුකයි කියුවට දුකක් මතක් වෙන්නේ නැහැ. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ, අපේ සංපයෝග දුක්ඛ, බේ විපයෝග දුක්ඛ. දුක් ලයිස්ට්වක් තියෙනවානේ. ඉපදීම දුකයි. ජරාව වයසට යෑම දුකයි. ව්‍යාධිය ලෙඩවීම දුකයි. මරණය දුකයි. ප්‍රියංගෙන් වෙන්වීම දුකයි. අප්‍රියන් අයෙක් වීම දුකයි. කැමති දේ නොලැබීම දුකයි. ඔන්න දුක් ලයිස්ට්වක් නේ. මේ දුක් මොනවද? මේවා තමයි අපි කියන්නේ සංසාර දුක්. සංසාර දුක්. ඒ කියන්නේ මේ පැවැත්ම තුල තියෙන දුක්. දැන් මේ කියපු දුක් හැර වෙන දුකක් නැද්ද? මේ බණහන එක දුකද සැපද? සැපයි ස්වාමීන් වහන්සේ. බණහන එක දුකද සැපද? උත්තරයක් දෙන්න නැහැ. සැපයි. සැපයි. දැන් මම අහන්නේ දුකද සැපද කියලා. බණහන එක දුකද සැපද? බණ කියන අර්ථයෙන් නෙමෙයි බණ අහනවා කියන්නේ. බණ අහන එක සැපයි කියලා හිතුවාද බණ අහන එක දුකයි. වාඩි වෙලා ඉන්න විදිහම තේරෙනවන්නේ දුකයි. බණ අහන එක සැපනම් වර්තමානයේ කිසිම වියදමක් නැතුව විඳින්න තියෙන සැපය මොකද්ද? බණ අහන එකනේ. දැන් මාධ්‍යවල පැය 24ේම බණ කියනවා. නමුත් සැපයි කියලා අහනවද? නෑ නේ. සැපයි කියලා අහන්නේ නෑ.
නම් බණ අහන එක දුකයි මේ බණ කියන එක දුකයි. සිල් ගන්න එක පොයි දුකද සැප? දුක. මොනතරම් දුකද කියලා කිව්වොත් පැය කීයක් සිල් ගන්න ඕනද? 8ද? 24ක්. ඈ? 24ක්. ඔව් පැය 24ක්. සම්පූර්ණ දවසක් එහෙම නැත්නම් සමහර ශික්ෂාවන් සම්පූර්ණ වෙන්නේ නැහැ. කාල භෝජනා ශික්ෂාපදේ සම්පූර්ණ වෙනවා නම් පැය 24ක් සිල් කරන්න ඕනේ. ඉතින් ඒක මොනතරම් දුකද කියලා කිව්වොත් ඕක පැය 6න් 8න් අත්හරිනවනේ. භාවනා කරන එක ඒ දුකයි. දන් දෙන එක දුකයි. ඒ කියන්නේ පින්වත්නි මේ පැවැත්ම තුල ඉඳගෙන මොන දේ කළත් දුකයි. පැවැත්ම තුළ ඉඳගෙන මොන දේ කළත් දුකයි. යමක් කරාම සැපනම් ඒක අපිට ඒ දේ කරමින් ඉන්න පුළුවන් නේ. හැබැයි ඉතින් සැපයි කියලා යමක් කරන්න පටන් ගත්තාම ඒකම මොකද වෙලා තියෙන්නේ? ඒකම දුකක් වෙලා. ඒකම දුකක් වෙලා තියෙන්නේ. ඒ හින්දා තමයි මේ පැවැත්ම සංසාරේ දුකයි කියලා. එහෙනම් සංසාරේ දුකයි. එතකොට මේ දුක උපදින්නේ මොකක්ද? ආශාව තණ්හාව අපි ඉතින් එහෙම තමයි කියන්නේ නේ. දැන් අපි පැහැදිලි කරගනිමු කොහොමද අපට දුක උපදින්නේ. දැන් මේ හැමදෙනාම ඉඳගත්තේ මෙහිම ඉඳගත්තොත් සැපයි පහසුයි කියලා හිතනනේ. එහෙම ඉඳගත්තම සැපයි පහසුයි කියලා ඉඳගත්තට දැන් මේ ගත වුණු කෙටි කාලය තුලදී දැන් ඔබ ඒ ඉඳගත් ඉරියව්වෙන්මද ඉන්නේ? නැහැ. හැබැයි ඉඳගත්තේ මෙහෙම ඉඳගත්තා නම් සැපයි පහසුයි කියලා හිතනවා. හැබැයි දැන් මේ ඉරියව්වක මොකද කළේ? වෙනස් කළා. වෙනස් කළා. ඒ වෙනස් කළේ මොනවද දැනුනේ? වේදනාව. වේදනාව දැනුණා. ඊට පස්සේ ඉරිවැකිලා නේ. අමාරුයි. අපහසුයි. එක විදියකට ඉන්න බෑ. මේ බණ අහන වෙලාවෙදිවත් මේ පැත්තට මේ පැත්තට හැරෙන්නේ පෙරලෙන්නේ නැතුව ඉන්න බැරිද? බෑ. ඉන්න බෑ පුළුවන් නම් ඉන්නවනේ. එතකොට එහෙමනම් මෙහෙම සපයි පහසුයි කියලා ඉඳගත්තට දැන් ඒ ඉරියව්ව වෙනස් කළා. ඒ වෙනස් කරන හේතු තමයි ඔය කිව්වේ. දැන් ඔබට මේ දැනෙන දේවල් ඉඳ ගන්න කලින් තිබුණද? නෑ ඉඳ ගන්න කලින් තිබුණේ නෑ. එහෙම දැනුණා මෙහෙම ඉඳ ගන්නෙත් නෑ. එහෙනම් ඔබේ කය තුල කලින් නොතිබුණු දෙයක් දැන් තියෙනවා. ඒ කියන්නේ කය තිබුණු විදියට තිබුණාද? කය වෙනස් වුණාද? කය වෙනස් වුණා. ඒ වෙනස් වීම තමයි හඳුනාගත්තේ. අමාරුයි, රිදෙනවා, වේදනාව, ඉරිවැටිලා එක විදියකට ඉන්න බෑ. මේ හඳුනාගත්ත මොකද්ද? කයේ තුල ඇති වෙච්ච වෙනස් වීම. ඒ වෙනස් වීම. එතකොට එහෙනම් වෙනස් වෙනවා. කය වෙනස් වුණා. මේ වෙනස් වෙනවා කියන එකට ධර්මයේ තියෙනවනේ වචනයක්. ඒ මොකක්ද? වෙනස් වෙනවා කියන එකට මොකක්ද කියන්නේ? අනිත්‍යයි. වෙනස් වෙනවා කියන එකට කියනවා අනිත්‍යයි කියලා. එහෙනම් අනිත්‍යයි. මොනවද අනිත්‍ය? මොනවද අනිත්‍ය?
සියල්ල අනිත්‍යයි. සියල්ල අනිත්‍යයි. සියල්ල කියලා කිව්වේ සංස්කාර ධර්ම. සංස්කාර කියලා කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ දේ සංස්කාර. එතකොට ඔබ එක හේතුවක් නිසා නෙමෙයි හේතු සමුදායක් නිසා හටගෙන තියෙන්නේ. එහෙනම් ඔබ සංස්කාර ධර්මයක්. ඔබ අනිත්‍යයි. අපි මේ අවට තිබෙන දේවල් මේවා අප විසින් සකස් කරගත්ත දේවල් සංකත සකස් කරගත්ත දේවල්. යමක් සකස් කරන්න නම් මොකක්ද කරන්න? තියෙන දෙයක් වෙනස් කරලා තමයි අලුතෙන් යමක් අපි සකස් කරන්නේ. ඒතකොට තියෙන දෙයක් වෙනස් කරලා අලුතෙන් සකස් කරගත්ත දේ ස්වභාවය මොකද්ද? ඒකත් වෙනස්. ඒකත් වෙනස්. මෙන්න මේ ස්වභාවය අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යත් නිච්ඡං තං දුක්ඛං යම අනිත්‍යද එතන දුකයි. ඔන්නෝ අනිත්‍යයි වෙනස් වුණා. ඔය දැනුණු දේවල් දුකද සැපද? ඉරිවැටිලා මාවි වේදනා දුකද සැපද? දුක. ඒක දුක. එහෙනම් යමක් අනිත්‍ය වුණු දැන දුකයි. ඔන්න එහෙනම් ඔබට මේ දුක උපදිනවා මොකක් නිසාද? අනිත්‍ය නිසා. අනිත්‍ය දුක්ඛ මේකත් එක තවත් වචනයක් කියවෙනවා. ඒක අනාත්ම. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මොනවද? ත්‍රිලක්ෂණය. ලක්ෂණ තුනක්. මේ ලක්ෂණ තුන කොහෙද තියෙන්නේ? අපේ පැවැත්මේ සංසාරේ තියෙන ප්‍රධානම ලක්ෂණ තුන තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. සංසාරේ කිව්වේ මේ පැවැත්ම. තමන්ගේ පැවැත්ම මේ පැවැත්ම තුල තියෙන ප්‍රධානම ලක්ෂණ තුන තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. එතකොට අනිත්‍ය කියලා කිව්වේ වෙනස් වෙනවා කියන එක. දුක්ඛ කියලා කියන්නේ වෙනස් වෙන තැන අපට දැනෙන දේ. අනාත්ම කියන්නේ මොකක්ද? අනාත්ම කියලා කියන්නේ තමන්ගේ වසංගයේ පවත්වා ගන්නට බැහැ කියන එක. නච කිංචි ලෝකේ උපාදීය. මේ ලෝකයෙහි මේ පැවැත්මෙහි තමන්ගේ උපාදානය කර ගන්නට එහෙම නැත්නම් දැඩිව අල්ව ගන්නට යමක් ඇත්තේ නැහැ කියන එක. මෙන්න මේ ත්‍රිලක්ෂණය මේ පැවැත්ම වල තියෙනවා. එතකොට එහෙනම් අනිත්‍යයි කියුවේ වෙනස් වීම, දුක කියලා කියුවේ වෙනස් වෙන තැන අපට දැනෙන දේ, අනාත්ම කියලා කියුවේ වෙනස් වෙන සහ දුක් සහගත වූ දේවල ස්වභාවය තමන්ගේ වසඟේ පවත්ව ගන්නට බැහැ. එතකොට අනාත්ම නච්ච කිංචි ලෝකේ උපාදීති කියන්නේ. උපාදානය කර ගන්නට අල්ල ගන්නට. දැන් අල්ල ගන්නවා. කවුද අල්ලගන්නේ? අල්ලගන්නේ කවුද? අල්ලගන්නේ මම. අල්ලගන්නේ මම. මම අල්ලගන්නේ කාගේ කියලාද? මගේ කියලා. මම මගේ කියලා අල්ලගන්නවා. මම මගේ කියලා අල්ලගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම අල්ලගන්න දෙයක්වත් නැහැ. අල්ලගන්න කෙනෙකුත් නැහැ. ඒ කියන්නේ මම කියලා කෙනෙක් නැහැ. මගේ කියලා දෙයක් නැහැ. අනාත්මයි කියලා කියනවා. මම කියලා කෙනෙක් නැද්ද? නැහැ. මම කියලා කෙනෙක් ඉන්නවද නැද්ද? තාවකාලික ඉන්නවා. තාවකාලික ඉන්නවා. දැන් මොකක්ද කියන්නේ මම කියලා කෙනෙක් ඉන්නවද නැද්ද? නැහැ. මම කියලා කෙනෙක් නැහැ. මගේ කියලා දෙයක් නැද්ද? මගේ කියලා දෙයක්වත් නැහැ.
මම කියලා කෙනෙකුත් නැහැ. මගේ කියලා දෙයක්වත් නැහැ. මේක තමයි අනාත්මය. මම කියලා කෙනෙක් නැහැ. දැන් බණ අහන්න ඉඳගෙන ඉන්නවා. කවුද? මම ඉඳගෙන ඉන්න ඒකට මම නැහැ. මම ඉඳගෙන හිටියට මම නැහැ. දැන් මම කියලා කෙනෙක් නැහැ කියලා කිව්වට ඔන්න බණ අහන්න ඉඳගෙන ඉන්නවා මම. ඔය ශරීරේ කාගේ? මගේ නෙමෙයි. නෑ කාගේ අල්ලපුදරයි. ඔය හිසකඳ ගාත්‍ර නේද? උද්ගම් පාදදලා අදෝ කේසමත්තක පච්චපරියන්නා. ඉහළ ඉඳලා පාදාන්තය දක්වා කේසාන්තය දක්වා සමීප වැසුණු මේ ශරීරේ මගේ කියලා දෙයක් නැතුණාට ඒ ශරීරෙකුත් තියෙනවා. දැන් මේ පින්කම අවසන් වෙලා කොහෙද යන්නේ? ගෙදර. කාගේ ගෙදරද? මගේ ගෙදර. ඒ ගෙදර ඉන්නේ කවුද? මගේ කට්ටිය. තියෙන්නේ මගේ දේ. එහෙනම් මෙතන පොඩි අවුලක් තියෙනවනේ. මම කියලා කෙනෙක් නැතුණාට ඉන්නවා හැම කෙනෙක් නේ. හොඳයි. මගේ දෙයක් නම් කාට ඕන විදියටද තියෙන්න ඕන? මට ඕන විදියට. මගේ දෙයක් නම් මට ඕන විදියට තියෙන්න ඕන. ගෙදර ප්‍රශ්න පටන් ගන්නෙම ඔය මාතෘකාව වෙන්නේ. ඔව්. මගේ ගෙදර මට ඕන විදියට කිසියක් තියාගන්න බෑ. දැන් ඔය ශරීරේ කාගේද? මගේ. කෙස් දෙක මගේ. ඇස් දෙක මගේ. ඔක්කොම මගේ නේ. දැන් කෙස් සුදු වෙලා නැහැ. කැමතිද? නැහැ. කෙස් කාගේද? මගේ දෙයක් නම් කාට ඕනේ තියෙන්න ඕනේ. දැන් පැහැදිලිද? මගේ කියුවට මගේ වසඟයේ පවත්ව ගන්නට පුළුවන් කෙස් ගහක්. ඒකත් අකමැත්තෙන් සුදු වෙලා එහෙම නැත්නම් ගැලවිලා යනවා නේ. මේක තමයි අනාත්මයි කියලා. හැබැයි මම කියලා දැනෙන තාක්කල් එතන ඉන්නට ඕන. එහෙම නැත්නම් මම නෑ කියලා හිතලා වෙනම දෘෂ්ටියකට වැටුනොත් එහෙම මේ මමත්වයෙන් මිදෙන්න විදියක් නෑ. කොහොමත් මේ මම කියලා කෙනෙක් නෑ කියන්නේ බණ අහන වෙලාවට විතරයි නේද? දැන් ගෙදර ඉන්න වෙලාවක කියනවා නම් මම කියලා කෙනෙක් නැද්ද කියලා. ඒ පේන්නේ නැද්ද මේ ඉන්නේ කියන්නේ. එහෙනම් මේක ඒ කියන්නේ අපේ වස්සකේ පවත්ව ගන්නට බෑ. එහෙනම් මේක ත්‍රිලක්ෂණය මේ පැවැත්මේ තියෙන ලක්ෂණ තුන අපි නැවත කිව්වොත් අනිත්‍ය කියලා කිව්වේ වෙනස් වෙනවා, දුක කියලා කිව්වේ වෙනස් වෙන තැන දැනෙන දේ, අනාත්ම කියන්නේ වෙනස් වෙන සහ දුක් සහගත වූ දේවල ස්වභාවය ගැන තමයි වස්තුවේ පවත්ව ගන්නට බැහැ. ඒතර මේ ත්‍රිලක්ෂණය ආත්පසින්ම දැන අවබෝධ කරගන්න වැඩපිළිවෙලක් තියෙනවනේ. ඒකට මොකක්ද කියන්නේ? ඔබ කරන්නේ ඒකට තමයි කියන්නේ විදර්ශනාව. විදර්ශනා ආත්පසින්ම දැන අවබෝධ කරගන්නවා. අන්න ඒ අවබෝධයටපත් වුණාට තමයි මේ පැවැත්ම නැවැත්මක් බවට පත් කරගන්න පුළුවන්. එහෙනම් මෙන්න සංසාරේ ස්වභාවය. දැන් අපි කියුවා යමක් අනිත්‍ය නම් එතන දුකයි කියලා. එහෙම කිව්වද? කිව්වා. එතකොට අනිත්‍යයි. ඒ කියන්නේ වෙනස් වෙනවා.
ඔබ වෙනස් වෙන්නේ මොන වෙලාවටද? අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. මාසෙන් මාසෙ වෙනස් වෙනවා. සතියෙන් සතිය වෙනස් වෙනවා. හැම මොහොතකම වෙනස් වෙනවා. සමහරු නම් කියනවා සදාකාලික වෙනස්ම ඉන්නවා කියලානේ. ඒ වුණාට හැම මොහොතකම වෙනස් වෙනවා. හැම ශ්‍රණයකම වෙනස් වෙනවා. ඒ කියන්නේ ශ්‍රණ භංගුරක් වෙන්නේ. ශ්‍රණයක් පාසා වෙනස් වෙනවා. දැන් අපි කියව වෙනස් වෙන තැන දුකයි කියන්නේ. හැම මොහොතකම වෙනස් වෙනවා නම් එහෙනම් හැම මොහොතකම මොකද්ද දැනෙන්න ඕන? දුක දැනෙන්න ඕන. හැම මොහොතකම දුක දැනෙන්න ඕන. ඒකට හැම මොහොතකම දුකද ඔබට? නෑ. දුක නැති දවසක් තියෙනවද? තියෙනවා නේ. කිසිම දුකක් නැති දවස් තියෙනවා. එතකොට මොකද්ද දුක කියලා කියන්නේ? ඔබ තමයි දැනගන්න ඕන දුක කියන්නේ මොකද? ඔබ දුකයි කියන්නේ මොකද? ඔබ දුකයි කියලා කියන්නේ අකමැති දෙයට. එහෙම නෙමෙයිද? අකමැති. අකමැති සියල්ල දුකයි. එහෙනම් අර මූලික ධර්මතා ටික එහෙම කිව්වට අපිට මේක දුකයි කියලා වට්ටෝරු ගත කරන්න බෑ. ඇයි? ඊයේ දුකයි කියපු එක අද සැප වෙන්න පුළුවන්. අද සැපයි කියන එක හෙට දුක වෙන්න පුළුවන්. එහෙමනම් පොදුවේ ගත්තම අකමැති දේ ඒ මොහොතේ අකමැති නම් ඒක දුකයි. ඒ මොහොතේ ඒකට කැමති නම් අපි ඒකට කියනවා සැපයි කියලා. එහෙනම් දුක කියන්නේ එතකොට මේක හැම මොහොතකම නැද්ද? අපි හිතලා බලමු දැන් උදෑසන නැගිටපු වෙලාවේ ඉඳලා රෑ නිින්දට යනකම් ඔබ වෙත එළඹෙන දේවල් තියෙන්නේ මේ නිරායාසයෙන්. දැන් උදේ පාන්දර නැගිටිනවා. දුකද සැපද? දුකද සැපද? දුකයි. උදේම නැගිටින එක දුකයි. දත් මඩිනවා. දුකයි. මෝන සෝදනවා. දුකයි. නානවා. දුකයි. කෑම කනවා. දුකයි. නිදා ගන්නවා. ඒක නම් සැපද? තමයි දැන් නිදිමත හිතන්නේ. ඔව් ඒක නම් සැපද? නිදා ගන්න එක සැප නම් දැන් උදේට නැගිටින්න ඕන අර නිදාගත්ත ඉරියව්වෙන්මයි. දැන් මේ පැත්තට හැරෙන්නේ ඉරියව් වෙනස් කරන්නේ දුකින්ද සැපින්ද? දුකින්ද. එහෙනම් අර නිින්දෙදි මේ පැත්තට හැරිලා පෙරලිලා තියන්නේ ඇයි? දුක. සමහර විට උදේ නැගිටිනකොට හිස තියපු පැත්තේ තියෙන්නේ කකුල් දෙක වෙන්න පුළුවන්. එහෙනම් මේව දුකයිනේ. උදේ පාන්දර නැගිටිනවා දුකයි. ඇයි එහෙනම් නැගිටින්නේ? නැගිට්ටේ නැති වුණොත් ඊටත් වඩා දුකයි. එහෙනම් නැගිටින්න. ධර්මදින එක දුකයි. නැත්නම් නැති වුණොත් ඊට වැඩිය දුකයි ධර්මදිනවා. මෝන සෝදන එක දුකයි. මෝන සේතුවේ නැති වුණොත් ඊටත් වැඩිය දුකයි මෝන සෝදනවා. නාන එක දුකයි. නැව නැති වුණොත් තමන්ටත් දුකයි අනිතටත් දුකයි. එහෙම නානවා. එහෙනම් හිතලා බලන්න අපි මේ දවස පුරාට ජීවිත කාලය පුරාට මොනවද කරන්නේ? එක දුකක් නැති කරගන්න තව දුකක් විඳිනවා. එහෙම නෙමෙයි. මේ මෙතෙක් කළා තියෙන්නේ ඒකමයි. එක දුකක් නැති කරගන්න තව දුකක් විඳිනවා.
ඒ දුක නැති කරගන්න කියලා විඳින දුක දුකක් කියලා හිතන්නේ නැහැ අපි. ඉතින් උදේම නැගිටින්න ඕනේ ඒක ශරීර සෞඛ්‍යයට හොඳයි කියලා කියනවානේ. හැබැයි ඉතින් නිමාඩු දවසක් ආවම හිතනවා වැඩිපුර ටිකක් ඉඳාගන්න. ඒ හින්දා පින්වත්නි අපි ජීවිතේ දුක් වර්ග දෙකක් විඳිනවා. එකක් තමයි මේ විඳින්නා වූ දුක වැඩි කරගන්න දුක් විඳිනවා. මේ දුකක් විඳිනවනේ. විඳින දුක වැඩි කරගන්න තව දුක් විඳිනවා. අනිත් දුක තමයි විඳින්නා වූ දුක නැති කරගන්න දුක් විඳිනවා. පද දුක් වර්ග දෙක විඳින දුක වැඩි කරගන්න දුක් විඳිනවා. විඳින දුක නැති කරගන්න දුක් විඳිනවා. ඔබ වැඩියෙන් දුක් විඳින්නේ මොකටද? දුක වැඩි කරගන්නද දුක නැති කරගන්නද? දුක වැඩි කරගන්න. මේ විඳින දුක මොකක්ද අපි කියන්නේ සංසාර දුක් කියලා. ඒතර මේ සංසාර දුක වැඩි කරගන්න තව දුක් විඳිනවා. උදේ නැගිටපු වෙලාවෙ ඉඳලා රැ නිින්දට යනකම් විඳින දුක්. එතකොට මේ දුක් තුල ලෝභයක් තියෙනවා නම් දේශයක් තියෙනවා නම් මෝහයක් තියෙනවා නම් අනිවාර්යෙන් සංසාර දුක වැඩි වෙනවා. දැන් පින්කම් කරලා මොකද කරන්නේ අපි? පින්කම් කරලා ප්‍රාර්ථනා කරනවා දෙව් මිනිස් සැප ලැබෙන්න කියලා. එතනක් මොකද වෙන්නේ? එතන සංසාරට එකතු වෙනවා. සංසාර දුක මේ විඳින දුක නැති කරගන්න විඳින දුක්. දැන් මේ කලින් භාවනා වැඩසටහනක් තිබුණා. දැන් මේ බණ. දැන් මේ දුක් විඳින්න ඒ තරම් කැමති නෑ නේද? පැයකට වැඩි බලන්න පුළුවන්ද? පුළුවන්. අමාරුනේ. මම පැය 3ක් විතර බණ කියනවා. ඒක අහුම් ගමන් මොකක්ද හිතුවේ? අයියෝ කියලා හිතනවා දෙන්න වෙයිද කියලා හිතනවා. Aku gak mau duka. හැබැයි පැය 3-4ක් එක දිගට ඔය ටෙලිනාට් එහෙම බලන් ඉන්න. ඒක දුකක් නැහැ නේ. ඔය මධ්‍යම රාත්‍රිය වෙනකන් එලොවටත් වැඩක් නැති දේශපාලනක් නැති කතන්දර කරගෙන ඉන්න. කිසිම දුකක් තියෙනවා. නෑ කිසිම දුකක්. ඒ මෙතන ඇති ඔය තමයි සංසාර. මේ පැවැත්ම. ඒ හිතගෙන්වත් අපි මේ දුකෙන් මිදෙන දුක විඳින්න ඕන. අපි කියවනේ මේ පැවැත්ම තුළ ඉඳගෙන මොන දේ කරත් දුකයි කියලා. මොන දේ කරත් දුක නම් දුකෙන් මිදෙන්නත් අපිට මොකද කරන්න බැහැ. දුක් විඳින්න. දුකෙන් මිදෙන්න කැප විඳින්න දුක් විඳින්න ඕන. ඒක තමයි මේ දුක විඳින්න ඔබ. මේ වැඩසටහන් ඔබ සම්පාදනය කරගෙන මේ කවිය කියලා ඔබ සංවිධානයක් ඇති කරගෙන මොකක්ද කියන්නේ? අපි මහාචාර්යතුමාගේ උපදේශපත් ඒක මොකක්ද කරන්නේ? ඒක දුකක් නෙමෙයි දුකයිනේ. ඒ දුකෙන් මිදෙන්න. මේක තමයි ස්වභාවය. එහෙනම් අන්න ඒක තමයි අපි කිව්වේ මේ පැවැත්ම දුකයි. එහෙනම් හැම මොහොතකම මොනවා හෝ දුකක් තියනවානේ. ඉන්නවා. ඒක අපි හඳුනන අපි ඒක හිතන්නේ නැහැ දුකක් කියලා. ඒක දුකෙන් මිදෙන්න නම් අපිට මේ දැනෙන දේ සියුම්ම මොකද කරන්න ඕන? වටහා ගන්නට ඕනේ, අවබෝධය ඇති කර ගන්නට ඕනේ. එහෙම නැත්නම් මේකේ කලකිරෙන්නේ නැහැ. සමහර දවසට දුක් නැහැ කියලා ඉන්නවනේ. නේද? කලකිරෙන්න හේතුවක් නැහැ නේද? එහෙම හේතුවක් නැහැ. එහෙනම් මේ සසර දුකින් මිදෙන්න නම් එහෙනම් සසර පැවැත්ම ඒ දුකයි හැම මොහොතකම දුකයි කියන්නේ. දැන් දුකෙන් මිදෙන දුක අපි විඳින්න වෙනවා. විඳින්න වෙනවා නමුත් අපි අකමැති. ඒ අකමැති මොකක්ද? මේ පැවැත්ම තුල ස්වභාවය, මේ සංසාරය අපට ගැළපෙන තැනක් නෑ. ඒ කාටවත් සංසාරය ගැළපෙන තැනක් නෙමෙයි. සංසාරේ අයිතිකාරය කවුද? ඔව්. යාගේ මිදෙන්න තමයි මේ ඔක්කොම ටික කරන්නේ. ඔව්. ආගේ බන්ධනේන්ද මිදෙන්න. මාරේ මොක්ඛන්ති මාර බන්ධන.
ධායිනෝ මාර බන්ධන. මාර බන්ධනය. නේද? එතකොට මේ අපි ඉන්නේ අපට ගැළපෙන තැනකද? නෑ. අපි මේ ඉන්නේ අමුන්ගේ අඩවියක. අමුන්ගේ තැනක මේ ඉන්නේ. අපට ගැළපෙන්නේ කොහෙද? නිවන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපට මේ මනුෂ්‍ය සංකාණයට ගැළපෙන්නේ මේ සංසාරේ නෙවෙයි නිවන. සංසාරේ හිමිකරුව මායя. අනුන්ගේ තැනක ඉන්නේ. අනුන්ගේ තැනක ඉඳගෙන තමන් කැමති දේවල් කරන්න පුළුවන්ද? බැහැ. දැන් මේ පන්සලට ඇවිල්ලා ඔබට ඕන විදිහට ඉන්න පුළුවන්ද? එතකොට අපි නම් කියන හැබැයි මම නම් කරන්නේ මම කැමති දේ කවුරු මොනවා කිව්වත් කියලා නේ. හැබැයි අවසානයේ කියනවා නේද මොන හරි දෙයක් කළා. මාර වැඩක් නෙකලී. ඒ හැම දෙයකම කියනවා. මාර කෑමක් නිකන්. මාර ඇතුමක් නියඳගෙන ඉන්නේ. මාර වැඩපිළිවෙලක් මෙතන තියෙන්නේ. එහෙනම් දැනගෝ නොදැන අපි මේ කරන්නේ කවුරු කැමති දේවල්ද? මාරය කැමති දේවල්. මාර බන්ධනයට අසු වෙලා කියන්නේ ඕක. මාරයාගේ තැන අපි ඉන්නේ. මාරයා කැමති දේ කරමින් තමයි මේ ඉන්නේ. මාරයා කැමති දේ කරනවා නම් මාරගෙන් කිසිම බාධාවක් නැහැ කිසිම දෙයක්. ඔය මාරය සම්මත සූත්‍ර තියෙනවා. මාර පච්චදී සූත්‍රයම කියවල බලන්න. මාරයා කැමති පව් කරනවටත් කැමති පින් කරනවටත් කැමති. ඇයි? අපාය කියක් කමන්නේ, දිව්‍ය ලෝකේ කියක් කමන්නේ. ඒක මාරයාගේ තැන. ඕන තැනක ඉන්න පුතේ. එහෙනම් මේ මාර බන්ධනයට අසු වෙලා ඉන්නේ. ඒවයි හිතෙලා තමයි. එහෙමනම් මොන දුකයි. එහෙනම් අනිත්‍ය නිසා දුකයි කියලා කියනවා. අනිත්‍ය වූ පමණින්ම දුකද? සියල්ල අනිත්‍යයි. අනිත්‍ය වූ පමණින්ම දුකද? නැහැ. දැන් ඔබ අනිත්‍යයි. ඔබේ කෙස් ගහක් සුදු වුණාම ඔබට දුකයි. අල්ලපු ගෙදර අයත් අනිත්‍යයි. අල්ලපු ගෙදර කෙනෙක්ගේ කෙස් ගහක් සුදු වුණා කියලා ඔබට දුක. අපුපත් දෙනේ යක් මගේ වයසට ඇවිල්ලා කියලා. එන්නේ අනිත්‍යයි දුකයි. එයි අපි කියවනේ අනිත්‍ය වූ දේ දුකයි කියන්නේ. ඇයි එහෙනම් මේ දුක නැත්තේ? මොකක්ද? ලෝක ස්වභාවය එහෙම තමයි සෝන. ඒ ලෝක ස්වභාවය මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඇයි දැන් මගේ කෙස් ගහක් සුදු වුණා දුක් වෙනවා. අනිකගේ කෙස් ගහක් සුදු වුණා කියලා දුක් නොවන්නත්. ඕ මගේ නොවන හින්දා එහෙනම් මේ දුක උපදින්නේ අනිත්‍ය වූ පමණින්මද? නෑ. අනිත්‍ය වූ දුක් සහගත වූ අනාත්ම වූ දේ ආත්මීය වශයෙන් මගේ කියලා හිතන තාක්කල් දුකයි. ඔන්න දුක උපදී. මේ වෙනස් වෙන දුක් සහගත තමන්ගේ වසඟයේ පවත්වා ගන්නට බැරි දේ ආත්මීය වශයෙන් මගේ විය යුතුයි මගේ කැමැත්ත පරිදි පැවතිය යුතුයි කියලා හිතන තාක්කල් දුකයි. එහෙනම් දුක උපදින්නේ මගේ වුණොත්. එහෙම නැත්නම් දුකක් නැහැ. අපි ඒකට කියන්නේ අල්ල ගන්නවා කියලානේ. එහෙනම් දුක උපදිනවා අල්ලගත්තොත් අල්ලගන්නේ මම කියලා කලින් කිව්වනේ නේ. මම මගේ කියලා අල්ලගන්න. මොනවද අල්ලගන්නේ? අල්ලගන්නේ මොනවද? කැමති දේ අල්ලගන්නවා එතන ඇලෙනවා. කැමති තැන ඇලෙනවා අපි. එතන උපදනවා මොකද්ද? කාම රාගය. ඔය කන්නාව ආසාව කැමැත්ත ආදරය ආලය ඔය විවිධ නම් වලින් අපි කියනවා. කැමැති තැන ඇලෙනවා. එතන උපදනවා කාම රාගය. අකමැති දේ තියෙනවා. අකමැති දේ අල්ල ගන්නවද අත්හරිනවද? අකමැති දේ අත්හරිනවා. අකමැති දේ අත්හරිනවා. එහෙම තමයි හිතන් ඉන්නේ. නෑ.
අකමැති කියලා අතහරින්නේ අකමැති දේ අල්ල ගන්නවා. අල්ලගෙන මොකද වෙන්නේ? එතන ගැටෙනවා. ඒකට කියනවා පටිග කියලා. ඔය තරහව, ක්‍රෝධය, වෛරය, ප්‍රසන්නතාවය, පිළිකුල, අසහනය, නිදිමත, තනිකම, පාළුව, බඩගින්න, විපාසය මේ විවිධ නම් වලින් කියන්නේ මොනවද? අකමැති දේ. අකමැති වුණාට ඒවා කාගේද? කොහොමද? එහෙනම් අකමැති කියලා අතහරින්නේ නැහැ. ඒකත් අල්ලගෙන එතන ගැටෙනවා. ඒකට කැමැති තැන ඇලෙනවා. අකමැති තැන ගැටෙනවා. එතකොට ඇලිලා කාමරාගය උපදවනවා. ඊට පස්සේ ඒවා උපාදානය කරගන්නවා, මගේ කරගන්නවා, වුණ අල්ලගන්නවා. එතකොට උපාදානය කරගන්නවා. උපාදානය කියන එක අපි සාමාන්‍යයෙන් කියන්නේ දැඩිව අල්ලගන්නවා කියන්නේ. දැඩිව අල්ලගන්නවා කියන්නේ. එතකොට මේ අල්ලගන්නවා. කැමති දේ අල්ලගන්න. හැබැයි මේව අල්ලගන්නේ කොහෙන්ද? අතින්ද හිතෙන්ද? හිතෙන් අල්ලගන්නේ නේ. හැබැයි හිතට විතරක් මේව අල්ලගන්න පුළුවන්ද? පුළුවන්ද හිතට විතරක් අල්ලගන්න? බැහැ. හිතට මේව අල්ලගන්න උපකාර කරන උපකරණ ටිකක් තියෙනවා බලන්න. මොනවද තියෙන්නේ? ඇස, කන, නාසය, දිව, හිත ඇස උපකරණයක් කරගෙන රූප අල්ල ගන්නවා. හිත අනුපකරණයක් කරගෙන ශබ්ද අල්ල ගන්නවා. හිත නාසය උපකරණයක් කරගෙන ගඳ සුවඳ අල්ල ගන්නවා. හිත දිව උපකරණයක් කරගෙන රස අල්ල ගන්නවා. හිත මේ කය උපකරණයක් කරගෙන ස්පර්ශය අල්ල ගන්නවා. හිත ඇස කන නාසය දිව ශරීරය උපකරණ වශයෙන් උපකාරී කරගෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේ අල්ල ගන්නවා. ඔන්න රූපයක් අල්ලගත්තා. ඒ අල්ලගත්ත රූපයට එකඟ නම් කැමති නම් එතන ඇලෙනවා කාමරාගය උපදවනවා. ඒ කාමරාගය උපදවලා ඒක උපාදානය කරගන්නවා. උපාදානය කරගන්නවා කියන වචනාර්ථය ගත්තොත් ඉන්නත් ඒක තේරුම කැමති දේ තමා කරා ළඟා කර ගැනීම හෝ කැමති දේ කරා තමා ළඟා වීම. මොකද්ද? කැමැති දේ තමා කරා ළඟා කර ගැනීම හෝ කැමැති දේ කරා තමා ළඟා වීම තමයි. ඔන්න රූපයක් දකිනවා. ඒක ලස්සනයි කියලා හිතෙනවා. ලස්සනයි කියලා හිතෙන්නම අල්ලගත්තා. දැන් මේක සැපයි කියලා හිතෙනවා. මේක ගෙදර ගෙනියන්න පුළුවන් නම් මොකද කරන්නේ? ගෙදර ගෙනියනවා. කැමැති දේ තමා කරා ළඟා කරගන්නවා. ගෙදර තියෙන්නේ එහෙම ගෙනාවු රූප නේද? කන ඇති නැති. හැබැයි කැමති කියලා හැම රූපයක්ම ගෙදර ගේන්න පුළුවන්ද? ගේන්න බෑ නේ. ගෙනාවම ප්‍රශ්න ඇති වෙන රූපක් තියෙනවා නේ. එතකොට මොකද කරන්නේ? කැමති දේ කරා තමා ළඟා වෙනවා. මොකද කරන්නේ? ගිහිල්ලා බලලා එනවා. දියැල්ලා ගෙදර ගේන්න පුළුවන්ද? බෑ. මොකද කරන්නේ? ඒ කැමති ගිහිල්ලා බලලා එනවා උපාදාන. එහෙනම් කැමති දේ තමා කරා ළඟා කරගන්නවා. එහෙම නැත්නම් කැමති දේ කරා තමා ළඟා වෙනවා. ඔය කැමති දේ අකමැති දේ තියෙනවනේ. අකමැති දේ අත්හරින්නේ අප්පාදන්නයි කරන්නේ. අකමැති දේ මොකද කරන්නේ? අකමැති දේ තමන් වෙතින් ඉවත් කිරීම හෝ අකමැති දේ වෙතින් තමන් ඉවත් වෙනවා. මොකටද කරන්නේ? අකමැති දෙයක් තියෙනම් තමන් එතන ඉවත් කරනවා. එහෙම නැත්නම් තමන් ඉවත් වෙනවා. ඔය සමහර විට ඔය පන්සල් වලින් තියෙන සිල් ගන්නේම ගියාම නේ කවුරු හරි තමන් ළඟින් ඉඳගත්තුත් ඔය පන්සල් වල තියෙනවා මේ යාව ජීව අන්ත කරගත්තේ වෙන්නේ අනු විත්ති ඒවා ආසනේ එමත් තියෙනවා. කවුරු හරි එහෙම දැනක ඉඳගත්තොත් මොකද කරන්නේ? කොහොම හරි උත්සාහ කරනවා එතනින් අන්න අකමැති දේ තමන් වෙතින් ඉවත් කර. එහෙම බැරි වුණා. තමන් ඉවත් කර. බස් එකකට නැග්ගත් එහෙම නෙමෙයි. බස් එකකට නැග්ගම ඉඳගත්තම තමන් අකමැති කෙනෙක් ඉතින් ඉඳගත්තොත් එහෙම
උත්සාහ කරනවා ඉතින් පන්නා හරියට බැලුණොත් මොකද කරන්නේ? තමන් නැගදලා වෙන තැනකට ගිහින්. ඔය දෙකම කරන්න බැලුවොත් දැන් මොකද කරන්නේ? එක්ක තමන් බහිනකම් හෝ අනිත් කෙනා බහැලා යනකම් ගැටි ඉන්නවා. අන්න ගැටි. එහෙනම් මේක තමයි උපාදාන. එහෙනම් මෙන්න මේ අල්ල ගැනීම තුල තමයි මොකද්ද උපදින්නේ? දුක. එහෙනම් අල්ලගත්තොත් දුක නම් දුකෙන් මිදෙන්න මොකද කරන්න ඕන? දුකෙන් මිදෙන්න අතහරින්න උදානන්ද නෑ. උත්සාහ කරනවා නම් දැන් අතහරින්න බය නැයි. අතහරින්න බය අපි මෙච්චර දේවලුත් අල්ලගෙන තියෙද්දි දුක නම් අත්හැරුණම මොන සැපද කියලා හිතන්නේ. අපට තවම හිතෙන්නේ මොකද්ද? අල්ලගත්තොත් සැපයි කියලානේ හිතෙන්නේ. එහෙනම් දකින්න දේ අල්ල ගන්නවා. හැබැයි අල්ලගත්තොත් අනිවාර්යෙන්ම දුකයි. අල්ලගත්තොත් අනිවාර්යෙන්ම දුකයි. හැබැයි අල්ලගත්ත දෙයකින් දුක දැනෙනකොට හිතෙන්නේ නැහැ අල්ලගත්ත හින්දා දුකයි කියලා හිතෙන්නේ නැහැ. හිතෙන්නේ මොකද්ද? මේ අල්ලගත්ත දේවල් වල තියෙන අඩුපාඩු හින්දා තමයි දුක. ඒව නෙවෙයි හිතෙන්නේ. යමක් අල්ල ගන්නවා අල්ලගත්තම දුකයි. එතකොට හිතෙනවා මේවා ටිකයි අඩුපාඩු සහිතයි. ඒක මොකද කරන්නේ? තව අල්ල ගන්න ඕන කියලා. එහෙම නෙමෙයිද? ඒක තමයි ඉන්නේ. අපි ඒ අල්ලගත්ත දේවල් වලින් දුක දැනෙනකොට දැන් හිතලා බලන්නකෝ දැන් ඔබ කණ්ණාඩියේ මූණ බලනවා නේද? දුකද සැපද? ඈ? දුකයි. කණ්ණාඩියේ මූණ බලවම දුකයි. නේද? මොනතරම් දුකද කියලා කියන්න පුළුවන් කණ්ණාඩි මේස උඩ තියෙන මෙවලම් ටිකේ නේ. ඒ අලුපාඩු සම්පූර්ණ කරන මෙවලම් ගොඩක් කියනවා. ඒවා සම්පූර්ණ කරලා කවදාවත් සෑහීමකටපත් වෙනවද? නෑ ඉවරයක් නෑ. ඒක තමයි ස්වභාවය දුක්ඛය ගන්න. එහෙනම් මොකක්ද කරන්න ඕන? අල්ලගත්ත දේවල් අත්හරින්නට ඕන. දැන් අත්හරින්න බය වෙන්න ඕන නැහැ. ඇයි අල්ලගත්තේ කොහෙන්ද? හිතෙන්නේ. අත්හරින්න ඕන හිතෙන්නයි. ඔය අතින් අත්හැරේ කියලානේ බය කියන්නේ. බුදුචානන් වහන්සේ මේ අතින් අත්හරින්න නෙමෙයි දේශනා කළේ මොකද්ද? හිතෙන් අත්හරින්න. එතකොට අල්ලගෙන ඉන්නේ හිතෙන් නම් අත්හරින්න ඕන හිතෙන්. දැන් ඔබට තියෙනවා ගෙවල් දොරවල් අත්හරින්න කියලා. අත්හරින්න කියන්නේ මේවා කාට හරි කියලා වනගත වෙන්නද? නෑ. යාන වාහන අත්හරින්න කියනවා. වාහනේ දීලා පයින් යන්නද? නෑ. අමුදරුව අත්හරින්න කියනවා. ඒ කියන්නේ අර වෙස්සන්තර රජු ජූජක බොන්නට දන් දුන්නා වගේ දන් දෙන්නද? නෑ. මේ කියන්නේ මොකද්ද? දැටි බැඳී මේකට කියන්නේ මොකද්ද? මමත්වය. මේ මමත්වය ලිහිල් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මමත්වය අත්හරින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක අවසානයේ. අත්හරින්න කොට එහෙම අත්හරින්න බෑ. මොකද කරන්නේ? මමත්වය කියන එක එහෙම දැඩිව අල්ලගෙන ඉන්න එකට මොකද කරන්න ඕන? ඒක ටික ලිහිල් කරන්න ඕනේ. මේ හැම දෙයකින්ම කරන්න ඕනේ. ඒක හැබැයි හැම දෙයක්ම කරලා මොකද කරන්නේ? මමත්වයේ කියන එක ඉස්මතු කරගන්නවනේ නේද? මමත්වයෙන් දුකයි කියලා ඒ දුකෙන් මිදෙන්න කරන දේවල් වල අපි මොකද කරන්නේ? මමත්වය ඉස්මතු කරගන්න වැඩ කරනවා. එහෙනම් මේ අත්හැරීම කියලා කියන්නේ මමත්වයේ කියන එක ටික ලිහිල් කරගන්නම සපයි හිතලා බලන්න අතීතයේදී යම් දේවල් තියෙනවා ඔබෙන් අත්හැරිච්ච දේවල්. ඒ අත්හැරුණු වෙලාවට ඔබ දුකටපත් වෙන්නේ නැති. හැබැයි ඒව ගැන දැන් මතක් වෙනකොට හිතෙනවා ඇති මොනතරම් එකක්ද ඒ අත්හැරිච්ච. ඒක නැති වුණ එක කොච්චර හොඳද? කොච්චර සනසිල්ලක්ද කියලා හිතෙන්නේ නැත්නම් එහෙම ඇති අත්දැකීම් ඕන තරම්. හැබැයි අත්හැරුණු වෙලාවේදී දුක පිළිලා තියෙනවා. එතකොට ඒ අවබෝධයෙන්ම අත්හැර ගන්න පුළුවන්කම ලැබුණොත් ඒ කියන්නේ මේ
ඔය ගෘහස්ත ජීවිතයක් ගත කරනකොට සම්බන්ධතා මේ දේවල් පවත්න්න මේ එපා කියන එක නෙමෙයි කියන්නේ. හැබැයි සම්බන්ධතාවට පවත්න්න. දැඩිව ප්‍රහාණයටපත් කරගන්න නැතුව. ඒවා ලිහිල්ුණාම, ඒවා යුතුයකම් වලට සීමා වුණාම ඔබට කොහොම පහසුවක් ඇතිවෙන්නේ කියලා. ඔබට හිතෙන් තමයි අල්ලගත්තේ, හිතෙන් තමයි අත්හරින්නේ. මේ අත්හැරීම ගැන පුංචි කතාවක් කියලා මම ධර්ම දේශනාව අවසන් කරන්න මම මේ කලින්ම කිව්වේ දැන් මේ අහුව ඇත්තටම පැය 3ක් ගියයිදෝ කියලා හිතලා ඒකත් දුකක් වෙනවා නේ. දැන් ඔබ කවුරුත් දන්නවා මේ විසංඛාර අඳුරනවද? ඔව්. බුදුහාමගේ කාලේ හිටපු. විසංඛාර අඳුරන. විසංඛාව සෝවාන් වුණානේ අවුරුදු කීයේද? 7 විසෝවාන්. අවුරුදු 7 විසෝවාන්. එතකොට මහාන වුණාද? මහාන වුණේ නැහැ. විවාහ වුණානේ. විවාහ වෙලා දරුවෝ 20ක් 22ක් ඇතුලේ බඳුල මන්නික. එතකොට දරුවෝ 20ක් ඇතුළේ. පැලඳගෙන හිටියේ මේක බලලා කෝටි ගණනක් වටිනා ආභරණයක්. ඔබ කැමති නේද? කැමතිනේ. අටපිරිකර පූජා කර ප්‍රාර්ථනා කරනවා නේද? නැහැ. අටපිරිකර පූජා කරනවා බැලුවම දැන් මේ අපේ මේ පිරිමි පාර්ශවය එක අටපිරිකරක් පූජා කරලා මුළු ජීවිතේටම එකයි. රක්තයන්කටපත් වෙනවා. ඇයි දැන් පිරිමි පාර්ශවයේ අටපිරිකරක් පූජා කරාම ලැබෙන ආනිසංසය මොකද්ද? ඒහි වික්ෂෝ ප්‍රවෘජාව කියන හාල් තියෙනවානේ. එතකොට ඒ විස් ප්‍රවෘජාව ලැබෙනවා ආයි දෙතෝ සැරේ ප්‍රමාණ වෙන්නේ නැහැ නේද? මහානලා ප්‍රවෘජාව ලැබුවා එතනින් ඉවරයි. හැබැයි ඉතින් මේ අපේ උපාසිකාවන්ට තියෙනවා මොකද්ද? අර විසාඛාවට වගේ අර මහා ලතා ප්‍රසාදනීය ආභරණයක් ලැබෙනවා. ඉතින් ආභරණ එකට වැඩි තුනට කමක් නැහැ නේද? එනින්ද නැවත අටපිරිකර පූජා මේ මට ඒකිට එකක් මම කිව්වේ. එහෙම නැත්නම් කෙසේ නමුත් ඔන්න කෝටි ගණනක් වටින ආභරණයක් වෙනදගෙන හිටියා. ඉතියේ මහදන සිටු කවුලක මහදන සිටු තනතුර ලැබෙන්න නම් නිදංගත ධනය අද කියනවා ස්ථාවර තැන්පතු. ස්ථාවර තැන්පතු තියෙනවා කෝටි 80ක් රුපියල්ද නෑ. රන් කහවන එම පවුලක හිටියේ විවාහ වෙලා ගියේ විකාර සිටු පවුලට ඒ වගේම මහා ධන සිටු පවුල. එහෙනම් මොනතරම් සැප විඳින්න ඇතිද මේ සෝවාන් වෙච්ච උපාසකයා. ඒකට දවසක් මේ ආභරණය අමතක වෙලා එනවා ජේතවනාරාමයේ. බණහන් නේ අලබලේට ආවයි. දැන් මේ වගේ ආව බණහන් මේක ඉතින් හිතුවා මේ වෙලාවට ඉවර වෙයි කියලා එහෙම ඉවරෙන්නේ නැහැ. ඉතින් අපක කලබලයට යනකොට සමාජයේ සැරිපුතකේ මමත කළා යනවා නේ. දැන් ඊට පස්සේ සේවිකාව යවුවා. සේවිකාව යවලා මේක ගෙන්න ගත්තා. සේවිකාව ඇවිල්ලා කියනවා මේක ආනන්ද හාමුදුරුවෝ අරන් තියලා තමයි දුන්නේ. ආනන්ද හාමුදුරුවෝ දන්නවනේ මේ වැනි ආභරණයක් තියෙන කාට. විසාකාව එතන ආනන්ද හාමුදුරුවෝ ස්පර්ශ කරා නම් දැන් මට අයිති නෑ. මේක ශාසනය වෙනුවෙන් මොකද කරන්න ඕනේ? පූජා කරන්න ඕනේ. ශාසනය වෙනුවෙන් පූජා කරන්න ඕනේ. ඔබත් ඔබේ ආභරණ පූජා කරනවනේ. පූජා කරනවා. පූජා කරනවා කියලා මොකද කරන්නේ? ඕකේ හිතේ ධාතු කරඬුවට හරි පලන්ද. ඔබට ඇති වැඩකුත් නැහැ ධාතු කරඬුවට ඇති වැඩකුත් නැහැ නේ. එහෙම නේද කරන්නේ? එහෙම කරන්නේ. ඊට පස්සේ මොකද ඕනම ඕක කඩක් ගන්නවා නේ. හැබැයි විසාකාව ඕක සාසනය පූජා කරනවා කියලා ඔබ උදාහරණයක් දෙන්නේ කිව්වේ නැහැ. මොකද කරේ? වෙන්දේසියට දැයලා මොකද කරන්නේ? වෙන්දේසියෙන් ගන්න කෙනෙකුත් හිටියේ නැහැ. ඒ තරම් වටිනා බරක්. තමන්ම විලදී ගත්තා. අරගෙන හැදුවා මොකද්ද? පූර්වාරාමය. බුදුරජාණන් වහන්සේ තුළු 500ක් ස්වාමීන් වහන්සේලාට වැඩ ඉන්න පුළුවන්. අඩු ගානේ කාමර 501ක්වත් තියෙන්න ඕනේ. දැන් ඔබේ ආභරණ ටික ඔක්කොම විකුණ ගත්තත් කාමරයක් හදා ගන්න පුළුවන්. නැහැ. නමුත් ඔය ආභරණ ටික හින්දා සිල් ගන්න යන්නත් බැරි වෙලා තියෙනව නේද? නැත්නම්.
ගෙදර තියලා යන්න බැරි කම. දැන් හිතලා බලන්න කෝටි ගණනක් වටිනා ආභරණයක් එක් ක්ෂණයකින් අත්හරින්න පුළුවන්කම ලැබුණ විසාකා. එහෙමුනේ විසාකාව ආභරණේ පැලඳගෙන හිටියේ කොහෙද? හිතේද කයේද? කයේ. ඔබ ආභරණේ පැලඳගෙන ඉන්නේ හිතේද කයේද? කොහෙද? දෙකේම. ඈ? දෙකේම. කොහෙද පැලඳන්නේ? ඔබ පැලඳගෙන ඉන්නේ හිතේ. හිතේ පැලඳගත්තත් කයේ නැතත් බැංකුවේ තිබුණත් සැපයි. කයේ පැලඳගත්ත එක කයේ පළඳින්නේ අපට ඒ තැනට දැන් ඒ කියන්නේ වාස්ත ජීවිතයක් ගත කරන අයට ඒ එපා කියලා නෑ නේ ඒවා පළඳින්න එපා කියලා නෑ එකම දවසකටයි ඔබ එපා කියලා තියෙන්නේ කවදද වරුණමතෝ පළඳින්න ඉන්න වෙන්නේ නේද එකම දවසකයි මාසෙට එක දවසයි ඔව් අර මාලා ගන්ධ විලේපන ධාරණ මම අනිත් දවසට පළඳින්න පුළුවන් ඒ ප්‍රශ්නයක් නෑ ඒක අය සරසන්න ඔබට කිසි ගැටලුවක් නෑ එක දවසක් දීලා තියෙනවා ඔබට එපා එහෙම කරන්න රහතන් වහන්සේ නමක් වගේ ඉන්න කියලා. එතකොට අර කයේ පළඳගෙන හිටපු එක කයින් නැතුණා කියලා ඒක හිතට දැනෙන්නේ ඔබ හිතේ පැලඳගෙන ඉන්න හින්දා ඒක අත්හැර ගන්න බොහොම ආභරණයක් නෙමෙයි සරෙප්පු දෙකක් වුණත් එහෙමනේ. පන්සලේ අමතක වෙලා යන සරෙප්පු දෙක. ගෙදර ගියාට පස්සේ තමයි මතක් වෙන්නේ. සරෙප්පු දෙක දාලා දැන් රැයට ඉන්නත් බෑ. ගේට්ටුවක් පන්සලේ බල්ලොත් ඉන්නවා. මොනවා කරයි තන්නේ. අලුත් සරෙප්පු දෙක. අනේ ඉතින් විසංකාව වගේ කියලා අත්හරින්නත් බෑනේ. බැරිම තැන මොකද කරන්නේ? ඔව් ආම්බරන්ට කෝල් එකක් දීලා කියනවා නේ ආම්බරේ සරෙප්පු දෙක අමතක වෙලා මේ කියන්නේ පන්සලේ යමතක වුණු දෙයක් පන්සලට දෙන්න කියලා නෙමෙයි මේ ධර්මතාව තේරුම් ගන්න ඕනේ අපිට මොනතරම් අමාරුද මේක අත්හරින්න. ඇයි ඒක අපි මේ හැම දෙයක්ම හිතෙන් බැඳගෙන ඉන්නවා. එතකොට තමයි දුක. එහෙනම් ලස්සනට ඉන්න පුළුවන් මේවා හිතෙන් අල්ලගන්න බැඳෙන්න. මොකද මේ හැම දෙයක්ම පොදු දේවල්නේ. සාධාරණයි කියලා අපි කියන්නේ හැමෝටම සාධාරණයි. ඔබටත් සාධාරණයි, අල්ලපු ගෙදර අයටත් සාධාරණයි, මුළු ගමටම සාධාරණයි. රටටම ලෝකෙටම සාධාරණයි. ඒිට හොරුන්ටත් සාධාරණයි, හොරු වලට. සාධාරණ වස්තු වල ස්වභාවය ඒකයි. ඔබට විතරක් අසාධාරණ වූ දෙයක් නම් කිසි බයක් නැතුව කියලා නෑ කවුරුත් කරන්නේ නෑ. එහෙනම් අන්න හිතෙන් මේ දැඩි කොට අල්ල ගත්තොත් තමයි අවුල. ඒක උත්සාහ කරන්න ඕන මොකක් කරන්නද? ක්‍රමයෙන් මේ මමත්වයේ කියන එක ලිහිල් කරන්න. එහෙම නැතුව මේ සංසාර දුක අපට හැමදාම විඳින්නට. එහෙනම් මොන කාලේ අවසන්. ඇතිනේ නේ. නැත්නම් ඒක දුකක් වෙනවා. එහෙම මේ ධර්මතාවන් ඔබට තේරුම් ගන්න ඔබ හැම දිනාටම ප්‍රඥාව පහළ වේවා ධර්ම අවබෝධය ලැබේවා කියලා සාදු කියලා එමනම් අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරුවා මෙත් සවියේ මෛත්‍රී සංසදයේ ප්‍රේමවතී ජයසිංහ මෑණියන් චතුර ජයසිංහ මහතායතුළු පවුලේ සියලු දෙනාම ඉතින් අද දවසේ මේ දායකත්වයේ දරලා බොහෝ දෙනෙකුට ධර්මයේ ශ්‍රවණය කරන්නට ඉඩ අවස්ථාව සලසලා ධර්ම දානමය පින්කමයි මේ සම්පූර්ණ කරගත්තේ. ඒ උපදවාගත්තා වූ පුණ්‍ය ශක්තිය බලාපොරොත්තු වෙනවා අරමුණු වශයෙන් දක්වලා තිබෙනවා. පරලෝසපත් HD ජයසිංහ මහතා විනායා ජයසිංහ දියණිය ඇතුළු නමින් මිය පරලෝකීය සියලු ඥාති මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට. ඒ වගේම සුජීවත්ව සිටින ජයසිංහ පවුලේ සියලු දෙනාට මහාචාර්ය චන්දන ජයරත්න ගුරු පියාණන් ඇතුළු
මෙත්සවියේ සියලුම සාමාජිකයින්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන මේ කාරුණික සත්පුරුෂ ප්‍රාර්ථනාව පෙරදරි කරගෙනයි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරුවේ ප්‍රේමවතී ජයසිංහ මෑණියන් සහ චතුර ජයසිංහ මහත්මයා. එමනම් මේ උපදවා ගත්තා වූ පුණ්‍ය ශක්තිය මේ යහපත් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම සඵල වන්නට හේතු වේවා වාසනාව වේවා පාරමිතාවක් වේවා කියලා සාදු කියලා. සාදු සාදු. ඒ වගේම ඔබ හැමදෙනාම එක රාශී වෙලා මේ පින්කම සිද්ධ කරා. මේ වෙනුවෙන් ඔබේ ධනයේ කාලයේ ශ්‍රමය දීපෙදම් කරලා මුලැමැදාක සීල ස්ථානයන්හි සන්තෝෂයටපත් වෙන්න පුළුවන්. දාන සීල භාවනා කියන මේ තුන් පුණ්‍යයක් යාම කරගත්තා. සිද්ධ කරගත්තා වූ පුණ්‍ය ශක්තිය තිරුවන්ගේ සෝවිසි ගුණ බලමහිමියන් දෙවියන්ගේ ආශිර්වාදයක් පැකවරණයක් ලැබීමෙන් මේ පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරූ ප්‍රේමවතී ජයසිංහ මෑණියන් චතුර ජයසිංහ මහත්මයා ප්‍රදාන පවුලේ සියලු දෙනාටම මේ සඳහා සහ සම්බන්ධ වුණු මේ මහාචාර්ය කන්දල ජයරත්න මෙතුමන් ප්‍රදාන ඔබ හැමදෙනාටම විශේෂයෙන්ම ඔබේ විහාරස්ථානයේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන සියලු ස්වාමීන් වහන්සේලාට ඒ කාර්ය මණ්ඩලයේ හැමදෙනාටම ආත්පසින් නැත්තා සකල විද්‍ය ග්‍රහාපල පත්‍ර වේනම් මේ සියල්ලම දූදී භූත වේවා කරන කියන රැකී ආරක්ෂා ව්‍යාපාර අධ්‍යාපන ආදී සියලු යහපත් කටයුතු යහපත් කන්දමින් සඵල වේවා කායික සුවතාව මානසික සුවතාව නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ලැබේවා එසේම සසර දුකින් මිදී උතුම් වූ නිවනින් සැනසීම පිණිස මේ කුසල ශක්තිය හේතු වේවා වාසනාව වේවා පාරමිතාවක් වේවා साधु अभी देवियन कभी नमोदन कर आकाशक्ता चुम्मटा देवानागा महित्रिका पुण्यंतं मनमोदित्वा चिरं रक्षन्तु लोकशासनम् आकाशक्ता चुम्मटा देवानागा महित्रिका पुण्यंतं मनमोदित्वा चिरं रक्षन्तु देशनम् आकाशक्ता चुम्मटा देवानागा पुण्यंतं अनुमोदित्वा चिरं रक्षन्तु त्वं सदा सब्बीतियो विवक्षन्तु सब्बरोगो नश्यतु माते भवन्तरायो सुखी दीर्घायुको भवतु सब्बमङ्गलं रक्षन्तु सब्बदेवता सब्बबुद्धानुभावेन धम्मानुभावेन संघानुभावेन सदा स्वस्ति भवन्तु ते अभिवादन सेदिस्स नित्यं बुद्धापचारिणो चत्तारो धम्मा वर्धन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य सम्पत्ति सत्य सम्पत्ति च अतो निब्बान सम्पत्ति विनाते समिच्छतु Ilawantang gunawantang punyaketang anutterang dullabena mayalatang asitum vanditum maran sariputtādi viteranam āgatang patipātiya saddhā sīlam dayā